Hi guys, welcome to our channel. ඉතින් කොහොමද ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම පියු. ඉතින් මමගේ printer unboxing video එක තමයි මේ අරන් අවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ printer එක මම කොහෙන්ද ගත්තේ කියලායි මේ printer එක කොහොමද unbox කරන්න කියලා අපි. හරි. දැන් මම මේ unbox කරන ගමන් තමයි ඉන්නේ. මම ඇත්තටම printer එකක් ගන්න ලොකුම හේතුව තමයි මම ගෙදර ක්ලාස් කරනවා. ඉතින් ඒ ක්ලාස් වල ළමයින්ගේ papers ඒවා worksheets ගන්න මේ මට හැම වෙලේම bookshops යන time එකක් නැහැ ඇත්තටම. ඒ නිසා එකත් යන්නත් කරදරයි. ඉතින් හැමතිස්සෙම ඒ නිසා print එකක් තිබුණොත් හොඳයි කියලා හිතුණා. ඉතින් ඒ නිසා මම FB එකේ search කරලා බලද්දි මට page එකක් හම්බුණා printers cart කියලා. ඉතින් එයාලගේ එක budgets වලට තියෙනවා printers ගොඩක්. ඉතින් මම මගේ budget එකට ගැලපෙන විදිහට 3-in-1 printer එකක් අරගත්තා. ඉතින් අපි unbox කරලා බලමු මේක කොහොමද කියලා. මුලින්ම DVD එකයි detail sheet එකයි දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා cables ටික දීලා තියෙනවා මේක set කරන. හරි අපි unbox කරමු. මේක Pixma Canon printer එකක්. මේකේ තියෙන මේ orange color tapes ටික අපි අයින් කරගන්න ඕනේ. හරි. අපි ඒ ටිකත් අයින් කරන ගම අපි බලමු මේ cartridge දෙක කොහොමද අපේ machine එකට set කරගන්නේ කියලා. machine එකට cartridge දෙකක් එනවා. එකක් black අනිත් එක color කියලා. මම මේ color කියන එක තමයි unbox කරේ දැන්. ඒක අපි machine එකට set කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ black කියන cartridge දෙකත් unbox කරලා ඒකත් අපේ machine එකට set කරගමු. ඒකේ orange color tape එක අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. මේ machine එකෙත් යට කොටසේ තව orange color tape එකක් තියෙනවා. ඒ ඔක්කොම tapes ටික අයින් කරලා තමයි අපි machine එක use කරන්න ගන්න ඕනේ. මේ විදිහට tape එකත් අයින් කරා. ඊට පස්සේ machine එකේ අපි cables ටික set කරලා බලමු. machine එක වැඩ කරන විදිහ. මේ printer එක Canon Pixma E470 කියන printer එක. ඉතින් ඇත්තටම හොඳයි මේ printer එක. මම photocopy වගේකුයි print outs වගේකුයි තිබිලා මම අරගත්තා. මේක color black දෙකෙන්ම අපිට අරගන්න පුළුවන්. ඉතින් මේකේ cost එක උනේ මට 21000යි මේ printer එක. එයාලගේ deliveryත් එක්ක delivery වලට වෙනම 450ක් add වෙනවා. එතකොට මේකේ total price එක උනේ මට 21450ක් විතරයි. ඉතින් මම මේක අරගත්තේ printers cart කියන FB page එකෙන්. ඉතින් මම එයාලගේ page එකේ screenshot එකක් වීඩියෝ එකේ අන්තිමට දානවා. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. bye.